අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දවසේ කවියක් කියලා. තාෂා කියපු කතාව නිසා කිසිදු ප්‍රචණ්ඩ සිද්ධියක් වෙලා නැහැ. හිත රිදෙනවා වෙන්න පුළුවන්. හිත රිදෙනවා වෙන්න පුළුවන් අපි කියන්නේ හිත රිදෙන්නේ නැහැ කියලා. ඒක මේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන ව්‍යුහයක් ඇතුලේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔබතුමන්ලා ගිහිල්ලා ලෝකේ ස්ටෑන්ඩ් අප් කොමඩි කියන එක පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් ස්ටෑන්ඩ් අප් කොමඩි කියලා කියන්නේ කොහොමටත් ඔෆෙන්සිව් විහිළු කිරීමේ එක කලාවක්. ඒ කියන්නේ ඒකේ ඒ කලාවේ තියෙන්නෙම යම්කිසි ආකාරයකින් ඔෆෙන්ඩ් කරන එක තමයි ඒ කලාවේ තියෙන ඒ කලාව. ඒක ලංකාවේ විතරක් කරන දෙයක් නෙමෙයි. ඒක ඉන්දියාවෙත් කරනවා, ඇමරිකාවෙත් කරනවා, චීනෙත් කරනවා. මේ හැම රටකම ওই කතාව කරනවා. මහජනාවකාශයේ විරුද්ධ වෙන්න අයිතිය හැමෝටම තියෙනවා. සාකච්ඡා කරන්න අයිතිය තියෙනවා. අපහාස කරන්න අයිතිය තියෙනවා. අපහාස වෙන්න අයිතිය. කියන්නේ මට අපහාසයක් වුණා කියලා මට කියන්න අයිතිය තියෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් ඒකට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ එක්තරා ත්‍රෙෂෝල්ඩ් එකකින් පස්සේ වෙන දෙයක්. නතාෂාගේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ ත්‍රෙෂෝල්ඩ් එක පහු වෙලා නැහැයි කියන එක තමයි අපේ අදහස. මොකද මේක ලිමිටඩ් ඔඩියන්ස් එකකට කරපු විහිළුව. ඒකට මේ විහිළුව හාස්‍ය අරමුණින් කරන්නේ. ඒක ගැන වැරදි මත හදන. නතාෂා කතෝලික කියලා කියන. නතාෂා මේ හදන්නේ මේ අමුතු අපහාසයක් කරනවා කියන. ඒක ගැන ලොකු වැරදි මතයක් හදන අය තමයි ආගමික සහජීවනයට බාධා කරන්නේ. ඒ ඇරුණාම මෙතන ආගමික සහජීවනයට කිසිම බාධාවකුත් නැහැ. බෞද්ධ හැටියට බුදුහාමුදුර අපිට කියලා තියෙන්නේ අපහාස කරාම ඒක අමතක කරලා දාලා ඒක ගැන බලන්න නැතුව යන්න. කාන්තාව රිමාන්ඩ් ගත කරලා ජූනි 7 වෙනිදා වෙනකන් දවස් ගාණක් රිමාන්ඩ් ගත කරලා බුදුහාමුදුරුවෝ මේවට අගක වෙන්නේ නැහැ. අදහස් කතා කරමු. ඒක මැද්දේ නීතිය ගෙනල්ලා මේ අසාධාරණ විදිහට මිනිස්සුන් හිර කරන්න බෑ.